අපි බලමු ඊළඟට මෙතන expenses කියන category එක යටතේ තියෙන දේවල් ටික මුලින්ම තියෙනවා එතකොට company expenses කියලා. එතකොට මෙතන ගිහියාම අපිට දාගන්න තියෙන්නේ company එකක් විදියට තියෙන expenses. ඒ කියන්නේ මේකට site සම්බන්ධ වෙන්නේ නැහැ. company එකේ තියෙන expenses මොනවාද කියලා තමයි එතකොට මෙතන දාගන්න තියෙන්නේ. එතකොට මෙතන company එක එතකොට අපිට තෝරගන්න ඕනේ. එතකොට මොකක්ද category එක කියලා අපි හිතමු මෙතන utilities වලට office එකේ මොනවා හරි electricity bill එකක් තියෙනවා නම් වගේ ඒ දේවල් එතකොට අපිට මෙතනින් දාගන්න පුළුවන්. එතකොට මේක company එකට තමයි add වෙන්නේ. මේ විදියට image එකක් තියෙනවා නම් ඒ විදියට දාලා add කරගන්න පුළුවන්. එතකොට ඒක site වලට සම්බන්ධයක් නැහැ company වලට තමයි එතකොට වැටෙන්නේ. එතකොට මේක මෙතන reports වල ගියාම මෙතන company expenses කියලා තියෙනවා. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් මොනවාද කියලා. එතකොට මෙතන මේ chart එක පෙන්නනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට හරි ඊට පස්සේ expenses වලම තියෙනවා මේ site expenses කියලා. මෙතනත් එතකොට දාගන්න තියෙන්නේ sites වල තියෙන ආමතර වියදම් දාගන්න තියෙන්නේ මෙතන. එතකොට site එක එහෙම create ගිහිල්ලා site එක තෝරලා මොනවාද අපි හිතමු medical මේ expenses කියලා මොනවා හරි ඒ වගේ එන්නේ කියපු වියදම් තියෙනවා නම් ඒව දාගන්න තියෙන. එතකොට මෙතන මේ විදිහට දාගන්න තියෙන්නේ. විදිහට add කරගන්න පුළුවන්. එතකොට site වලට අදාළව. හරි ඊට පස්සේ ආයෙ තියෙනවා මෙතන fuel invoice කියලා වෙනම එකක් තියෙනවා. මේකේ මේ තියෙන්නේ කෙලින්ම ඒ කියන්නේ fuel වලට ගියපු දේවල් දාගන්න. එතකොට ඒ site එක තෝරලා ඉවර වෙලා මේ විදිහට invoice number එකක් තියෙනවා නම් දාලා vehicle number එක මොකක්ද කියලා දාලා කොච්චරක් liters එදා fill කරාද කියලා මේ විදිහට දාලා ඔය විදිහට දාගත්තාම එතකොට total එක හැදෙනවා. ඔය විදිහට දාගන්න තියෙන. එතකොට fuel වලට ගියපු ඒවා. එතකොට මේකෙත් අර bank transfer එහෙම තියෙනවා නම් ඒ විදිහට link කරගන්න පුළුවන් මේ වගේ payment method එකකින්. එතකොට ඒක වෙනම manage කරගන්න option එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා මේක යටතේ petty cash කියලා. එතකොට petty cash උත් අපිට මෙතන manage කරගන්න පුළුවන් මොනවාද petty cash අපි මේ දීලා තියෙන්නේ කියලා මෙතන add වලට ගිහිල්ලා මේ විදිහට site එක තෝරලා මොනවාද petty cash තුනේ කියලා මේ විදිහට add කරගන්න පුළුවන්. මේ විදිහට add කරගන්න පුළුවන්. එතකොට මේ හැමදේම එතකොට මෙතන reports වලට එනවා. මේ විදිහට add වෙනවා. එතකොට site wise filter කරලා බලුවාම මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි එතකොට විදිහට තමයි expenses වර්ග ටික තියෙන්නේ මේ විදිහට.